රත්මල් ගුණ මහත්මයා තමයි අද සම්බන්ධ වෙන්නේ මාත් එක්ක මේ ධර්ම සාකච්ඡාවට. ඔබට සුබ උදෑසනක්. තෙරුවන් සරණයි මේ රත්මල් ගුණ මහත්මයා. ඔබතුමාටත් සුබ උදෑසනක් වේවා. තෙරුවන් සරණයි. හරි. අපි ධර්ම සාකච්ඡාවට කලින් අපි announcement එකක් දෙකක් කරන්නම්. එකක් තමයි දැන් මේ ධර්ම සාකච්ඡාව වසර දෙකක් පුරා අපි මේ channel එක හරහා අපි අවස්ථාව ලබා දුන්නා බොහෝ දේශකයන්ට. ඒකට හේතු වුණේ සමහර දේශකයන් ජීවිතයේ යම් අත්දැකීමක් ලැබලා යම් දහමක් අවබෝධ කරගත්ත අයට අවස්ථාවක් හම්බුන්නේ කතා කරන්න. ඉතින් ඒක නිසා අපි මේ channel එක ඒකට උපයෝගී කරා. මොකද එහෙම channel එකක් ඒ වෙනකොටත් තිබුණේ හැමෝටම ධර්මයේ සාකච්ඡා කරන්න පුළුවන් තැනක්. ඒක තමයි ප්‍රතිපත්තිය උනේ. දැන් අවුරුදු දෙකක් මේ channel එක පවත්වාගෙන ගිහිලා අපි අපේ ප්‍රශ්න කිරීම ක්‍රමවේදය අපි පොඩ්ඩක් වෙනස් කරගන්නවා. ඒකට හේතුව දැන් බෞද්ධ දර්ශනය ආශ්‍රයෙන්ම අපි කියමුකෝ. දැන් මේ channel එක බෞද්ධ දර්ශනය කියලා බෞද්ධ දර්ශනය හරහාම කතා කරන්න පුළුවන් channel එකක් නෙමෙයි. ඕන කෙනෙක් තමන්ගේ ජීවිතයේ අත්දැකීම් ලැබපු කෙනෙක්. අපි දන්නේ නැන්නේ පසේ බුදු කෙනෙක්ද කියලා. ඉතින් ඒක නිසා අපි කියනවා ඔබ ජීවිතයේ පැවැත්ම යම් ආකාරයකින් දකිනවා නම් ඒකේ සත්‍ය ස්වභාවයක් දකිනවා නම් ඒ මෙසේ නොවේ කියලා දකිනවා නම් අපි අවස්ථාව ලබා දෙනවා. එතකොට දැන් අපි මේ වසර දෙකකට පස්සේ අපි දැන් මේ channel එකේ පවත්වාගෙන යන ක්‍රමවේදය ටිකක් වෙනස් කරනවා. ඒ කියන්නේ ප්‍රශ්න අහන ක්‍රමවේදය අපි ටිකක් වෙනස් කරනවා. ඒකට හේතුව ඇත්ත වශයෙන්ම බෞද්ධ දර්ශනය තුලම සැඟවිලා තියෙනවා. දැන් අපි උදාහරණයක් හැටියට අපි ගමු අවිද්‍යාව කියන එක පටිච්චසමුප්පාද. එතකොට අවිද්‍යාව ගැන කතා කරන දේශකයෝ අවිද්‍යාව විවිධ ආකාරයෙන් අර්ථකථනය කරනවා. ඊළඟට අපි කතා කරමු සම්මා දිට්ඨිය. එතකොට සම්මා දිට්ඨියේදී අර සක්කාය දිට්ඨිය දුරු වෙනවා කියන ඒ අර්ථය ඒ සම්මා දිට්ඨිය ලැබපු අය කොයි ආකාරයෙන්ද ඒ සක්කාය දිට්ඨිය ප්‍රහීන වුණේ කියන එක. ඊළඟට අපි කතා කරනවා රාග ద్వේෂ කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට මෝහය කියන එක, මුලාව කියන එක, රැවටිනු තැන කියන එක ගැන කතා කරනවා ටිකක් අඩුයි. ඊළඟට අපි අවසාන වශයෙන් තේරුම් ගන්නේ මේ දහම අර නියපිඩට ගත්ත පස් ටිකක් පමණයි දකින්නේ කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් එහෙමනම් අපි මේ ජනප්‍රියතාවයට සඳහා කළ යුතු දැන් උදාහරණයක් හැටියට අපි මේ YouTube channel එකක් ජනප්‍රිය කරන ක්‍රමවේද තියෙනවා. ඒවා ප්‍රොමෝට් කරන විදිහ තියෙනවා. ඒවයි thumbnail හදන විදිහ තියෙනවා. ඒවයි titles දාන විදිහ තියෙනවා. ඊට පස්සේ ඒවයි කතා කරන මාතෘකා පිළිබඳ තියෙනවා. ඊළඟ මේ YouTube එකෙන් සල්ලි හම්බ කරන ක්‍රමවේද බොහෝ තියෙනවා. දැන් අපි අපේ ප්‍රේක්ෂකයන්ට යම් ආකාරයකින් සාධාරණයක් ඉෂ්ට කරන්න අපි හිතුවා මේ දැන් යන ක්‍රමවේදය මදක් අපි. දැන් මේ කරන කාර්යයෙන් මේ channel එකේ ජනප්‍රියතාවය අඩු වෙන්නත් පුළුවන්. subscribersලා අඩු වෙන්නත් පුළුවන්. views අඩු වෙන්නත් පුළුවන්. නමුත් ඒක අපේ පරමාර්ථයට කිසිසේත්ම බලපාන්නේ නැහැ. අන්න එතනින් තමයි අද සාකච්ඡාවට පටන් ගන්න පුළුවන්. ඒකට රත්මල්කුණ මහත්මයා මම දන්නවා ඔබ මේ මාත් සමග මීට කලිනුත් සාකච්ඡා කරා. මම අහන ඕන ප්‍රශ්නයකට ඔබගේ අකමැත්තක් ප්‍රකාශ කරලා නැහැ. ඉතින් ඒක නිසා අපි කියනවා ඔබ මේ සාකච්ඡාවට සුදුසුම කෙනෙක් හැටියට මම සලකනවා. ඊළඟ කාරණය තමයි දැන් මේ රේකී ප්‍රතිකාර ක්‍රමය මානසික හා ශාරීරික සුවයට
මේ හඳුන්වලා දුන්න මේක සතියේකට දවසක් පමණ කරන කාර්යයක්. එතකොට ඒ ගැන දැනගන්න ඕනයි මට WhatsApp පණිවිඩයක් එවන්න. මොකද දැන් මේ ඊයේ පෙරේදත් ඒ අර මම ඒ කාර්යය කරන මධ්‍යස්ථාන වලට ගිහිල්ලා ඉතින් එහෙම කරන්නේ ඒක අපොයින්ට්මන්ට් එකක් අරගෙන ගිහිල්ලා තමන්ගේ ඕරා පරීක්ෂා කරලා එතන බයෝපාස් මැෂින් එකක් තියෙනවා. එතකොට ඒකෙන් බලලා ඊට පස්සේ තමයි මේ කාර්යයේ උපදේශන සේවාව සහ හීලින් එක කරන්නේ. ඒක ගැන මම නැවතත් සඳහන් කරන්නම්. ඒ අර ඇඩ්‍රස් එකක් දැක්ක පළියට එතෙන්න යන්න එපා. ඒකට අපොයින්ට්මන්ට් එකක් අරගෙන යන්න. හරි. එතනින් අපි පටන් ගමු. රත්මල්කඩ මහත්මයා මේ ආකාරයට. දැන් මේ අවබෝධය ලැබපු අත්දැකීමක් ලැබපු අය ඒ විවිධ අත්දැකීම් ගැන කතා කරනවා. එතකොට ඒ අත්දැකීම් ලැබපු අයගේ අත්දැකීම් ගැන අපට ගැටලුවක් නෑ. ඒ ගැන අපි මෙතන විස්තර කරන්න යන්නේ. බොහෝ අය කියනවා අපි මෙන්න මේ භාවනා කරද්දී මේ අත්දැකීම ලැබුවා. ඊළඟට සමහරක් වෙනවා අපි මේ දේ ප්‍රැක්ටිස් කරද්දී මේ අත්දැකීම ලැබුවා. ඊට පස්සේ අපි මේ දේ ගැන අවබෝධයෙන් අපි හිටියා. එතකොට මේ අත්දැකීම අපි ලැබුවා. එතකොට ඒ දේශකෝ ඒ ලැබපු අත්දැකීම අපි හිතමු සම්මා දිට්ඨිය හරි එහෙම නැත්නම් මාර්ගඵලයක් හරි එහෙම කියනවා. මගේ ප්‍රශ්නය තමයි මේ භාග්‍යවතුන් වහන්සේ හරි පරිස්සමෙන් මේ වචන පාවිච්චි කරලා තියෙනවා. එතකොට විඥාණයම මායාවක් කියලා කියන්නේ. එතකොට අපි මොනියම් හේතුවක් නිසා හරි අත්දැකීමක් ගැන කතා කරනවා නම් ඒක දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන තැනකින් එන්න ඕන. අත්දැකීමක් ගැන කතා කරනවා. එතකොට එවැනි අත්දැකීමක් ගැන කතා කරනවා නම් එතකොට බුදු පියාණෝ විඥාණයම මායාවක් කියලා කියනවනම් ඔය කියන අත්දැකීම අර විඥාණයෙන්ම සකස් කරලා දෙන මායාවක් වන්නට බැරි නොවේද? හොඳයි. විප්‍ර මහත්මයාණෙනි මං මට සතුටුයි ඔබතුමා මෙන්න මේ අහන ප්‍රශ්න සෑහෙන්න වටිනවා මේ ප්‍රේක්ෂකයට. ඒක ධර්මයේ මාර්ගයේ යන අයට ධර්මයේ හොයන අයට සෑහෙන්න වටිනවා ඔබතුමාගේ මේ ප්‍රශ්න රටාව. ප්‍රශ්න අහන ශෛලිය. එතකොට ඒකට හේතුවක් වෙන ඔබතුමා සම්මුතියෙන් බොහොම දියුණු වෙච්ච කෙනෙක්, උගත් කෙනෙක්, විශාල දැනුමක් තියෙන කෙනෙක්. මේ ළඟදිත් මට පිටරටේ ඉන්න පිරිසක් මට කතා කරනකොට කිව්වා ඔබතුමා සාකච්ඡා කරන අර ડોક્ટર විපුල මහත්මයාට මේ ඕස්ට්‍රේලියාවේ හරි කොහෙන් හරි සම්මානයකුත් මේ ළඟදී ලැබුණා කියලා කිව්වා. අපි සතුටු වෙනවා. ඉතින් ඒවා සම්මුතියේ ඉහළට ගියාමත් එක්ක පෙරදරි කරගෙන තමයි ඔබතුමා මේ ප්‍රශ්න අහන්නේ උවමනා කරන තැන්. එතකොට ওই ප්‍රශ්නේ වටිනවා. හරි. එහෙම කෙනෙක් ඇහුවොත් මේ අවබෝධයත් විඥානයේ මායාවක්මද කියලා ඇහුවොත් එතනදී එහෙම අහනවා නම් අහන්නේ කෙනෙකුට එහෙම සැකයක් එන්න පුළුවන් ඒක එහෙම වෙන්න ඇද්ද කියලා. නමුත් එහෙම අහනකොට එයාට ඒ අවබෝධය ගැන තේරුමක් නැතුව තමයි අහන්නේ. නමුත් අවබෝධ කරපු කෙනාට සක්කාය දිට්ඨිය දුරු කරනකොට විචිකිච්ඡාව දුරු වෙනවා. මම ඒකාන්තයෙන්ම අවබෝධ කරලා කියලා. ඒක සැකයක් නැහැ. ධර්මයේ කෙරෙහි කිසිම සැකයක් නැහැ. එයා ඒ ධර්ම මාර්ගයේ හරියටම හරියට. ඊට පස්සේ සීලබ්බත පරාමාස ආය වින්හා කරන්න දෙයක් නැහැ කියලා කියන එක නියත වශයෙන්ම ස්ථීර වශයෙන්ම ඔහුට එනවා. ආවට පස්සේ මායාවට අහු වෙනව නෙමෙයි. මායාව කියන එක තමයි දර්ශනයටපත් වෙන්නේ. මායාව දර්ශනයටපත් වෙනවා. ඒ කියන්නේ එතනදී අපි දකින්න කෙනා දකින්නේ පංච උපාදානස්කන්ධේ එහෙම නැත්නම් අපිට ඉගෙන ගන්නවා අභිධර්මයේ ඉගෙන ගන්නවා චිත්ත 28යි රූප 28යි චෛතසික 52යි 89ක් 89ක් සිත් මේ විදිහට ගත්තට පස්සේ රූප කියලා කියන්නේ රූප කොටස. ඊට පස්සේ චෛතසික 52 කියන්නේ වේදනා සංඥා සංකාර කියන එක. ඊට පස්සේ චිත්ත කියලා කියන්නේ සිත් 89 කියලා කියන්නේ විඥානෙට. එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන තමයි මේ කතා කරන්නේ කියන එක හොඳටම පැහැදිලි. එහෙනම් මේ අභිධර්මයක් පුරාවටම තියෙන්නේ පංච උපාදානස්කන්ධයක් ගැන තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ. අන්නේ
පංච උපාදානස්කන්ධයේ විතරක් අපි ස්කන්ධ පංචකය ගැන කතා කරනවා. පංච උපාදානස්කන්ධය ගැන කතා කරනවා. හැබැයි එතන මායාව ගැන කතා කරන්න තේරෙන්නේ නැහැ. අන්න ඒ නුවණ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පඤ්ඤාවන්තස් සෝයන් ධම්මෝ. ප්‍රඥාව තියෙන කෙනෙක් තමයි මේ පංච උපාදානස්කන්ධයේ අභිභවා ගිහිල්ලා මායාව අල්ලගන්නේ. අන්නේ මායාව තේරුම් ගත්තේ කෙනාට ආයේ කතා කරන්න දෙයක් නැහැ. මේ ලෝකේ සත්‍යයක් නෙවෙයි කියන එක අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒක තව කෙනෙකුට පෙන්වන්නට කරන්න දෙයක් නැහැ. දැන් අර තුම්බෑ දැටලිය වුණත් පැහැදිලි කරා බුදුහාඳුරු පැහැදිලි කරන ගානේ කියනවා මේ ඒ තුම්බෑ දැටලිය වෙන්න ඕනේ නැති මම හිතන්නේ පැහැදිලි කරන ගානේ කියනවා අපි වගේ රහත් වෙලා නැහනේ. ඒක හරි. අපි වගේ රහත් වෙලා නැහනේ කියලා. එතකොට තව කෙනෙකුට එහෙම පේන්න පුළුවන්. පෙනුනට එයාට නියත වශයෙන්ම ඔහු අවබෝධ කරපු කෙනාට ඒකේ ආයි කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඒක පැහැදිලි. ආයි වෙන වෙලා කියන්න දෙයක්වත් නැහැ. කියන්න දෙයක්වත් ආයි ඇත්තෙත් නැහැ. ඒ හැමදාම මේ කතාව තමයි කතා කරන්න වෙන්නේ. ඔබතුමාට ඒක ප්‍රශ්නෙට උත්තරේ මදි නම් තව අහන්න පුළුවන්. නෑ එතකොට මං හිතන්නේ රත්මල්කොට ඔබ මේ ප්‍රශ්නෙට උත්තර දුන්නාද කියලා. මම මෙහෙම කියන්න. දැන් අහන්න අවබෝධ වෙච්ච කෙනෙකුට පැහැදිලිවම දන්නවා අවබෝධ වෙච්ච කෙනෙකුට ඒ අවබෝධය විඥාණයට ගෝචර තැනකින් එන්න විදිහක් නැහැ ඒ අවබෝධය. මොකද විඥාණය මායාවක් නම් විඥාණයට ගෝචර තැනකින් යම් අත්දැකීමක් පෙන්නපුවාම එතකොට ඒකත් ඒ විඥාණයම මායාවේ කොටසක් වෙන්නට බැරිද? මේක මෙහෙම මම ඒක කියන්නේ දැන් අපි කියනවා කෝච්චියක් දකින්නවා කෙනෙක්. ඕක ගන්න ඕනේ එතෙන්ද. කෝච්චියක් දකින්නවා කෙනෙක්. එහෙම නැත්නම් රාගය හට ගන්න කාන්තාවක් හෝ පිරිමියක් හෝ දෙයක් හෝ මොනවා හරි සද්දයක් හරි දෙයක් හට ගන්න තැනදී ඒ අවබෝධ කරා දකින්න කෙනා දකින්න විදිහයි. ඒක සමුදේ වෙන්නේ මේ වෙලාවේ. ඒක දැන් මම අවබෝධ කරගත්තා කියලා කිව්වේ ලෝක සමුදේ සූත්‍රය පැහැදිලි කරනකොටනේ. ඒ අවබෝධ තේරුම් ගන්නකොට තමයි. ඒ කියන්නේ මට කෙලවර අහස කෙලවර ඕන වෙලා තිබ්බා, හොරයන්ට ඕන වෙලා තිබ්බා. ඒතකොට ඒ අහස කෙලවර හොයනකොට නමුත් මම අහස කෙලවර හොයන්න යන්නේ මොකටද? ලෝකේම සමුදේ වෙන්නේ මෙන්න මේ වෙලාවේ සමුදේ වෙන්නේ වෙලාවක් මේක ආයේ කිසිම ඉතුරුවක් නැතුව මේ වෙලාවෙම නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙලක් කියන එක තේරුම් ගත්තා. ඉතින් ඒ තේරුම් ගත්තට පස්සේ තව කෙනෙකුට මේ අවබෝධ කරගත්තේ දේ තව කෙනෙකුට කියන්න විදියක් නැහැ. ඒකට කිට්ටුවට ගිහිල්ලා ධර්මයේ පැහැදිලි කරන්න පුළුවන්. ඒ අවබෝධ වෙච්ච විදිය පැහැදිලි කරන්න පුළුවන්. නමුත් අවබෝධ වෙච්ච දේ පැහැදිලි කරන්න බෑ කාටවත්. එතනදී අනිත් කෙනෙකුට හිතනවා විඥානයේ මායාවක්ම වෙන්න ඇති කියලා. ඒකට හේතුව තමයි සමහරෙක් ධර්ම මාර්ගයේ ගිහිල්ලා නැහැ. මාර්ගයේ ගිහිල්ලා නැතුවම හිතනවා මේ කියන්නේ වෙන පැත්තක් කියලා වගේ හිතනවා. නමුත් ඒක විඥානයේ මායාව කියලා කියන්නේ ඒ මායාව තියෙන තැනම තමයි දර්ශනය වෙන්න ඕනේ. ඒ දෙක ළඟ මම ඔකට කියන්නේ යකඩ දකින්න තැන තමයි යකඩ ඒ දර්ශනයටපත් වෙන්න ඕනේ. කෝච්චිය දකින්න තැන තමයි දර්ශනයටපත් වෙන්න ඕනේ. අම්මා දකින්න තැන දුව පුතා දකින්න ලස්සන දේ කැත දේ දකින්න තැන තමයි දර්ශනයටපත් වෙන්නේ. එහෙනම් ඇත කියන තැන අපි ගන්නවා නැත කියලා ගන්නවා. ඒ දර්ශනේ නෙවෙයි. ඇත කියන තැනත් ගත්තත් නැත කියන තැන ගත්තත් දර්ශනයටපත් වෙන දර්ශනේ නෙවෙයි. එහෙනම් මැදුම් පිළිවෙත ඕක නෙවෙයි. පටිච්ච සමුප්පන්නයි මැදුම් පිළිවෙත. අන්න ඒ අනුව තමයි දර්ශනයටපත් වෙන්න ඕනේ. එතකොට තමයි පංච උපාදානස්කන්ධයේ කියන සංචිත්තේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන තැන තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මෙතන ගැඹුරු තැනක් නිසා. නමුත් එතකොට අවබෝධ කරපු කෙනා දකින්න දේ තුල දකින්නවා මේ හටගෙන යංකින්ච සමුදේද මෙයක් යමක් හටගත්තාද ඒක මෙතනම නිරුද්ධයි ආයේ පේන්න හැබෙන්නේ ඒක හේතුව තමයි ඇහත් එතන නිරුද්ධ වෙන. ඒතරට ඇහ කියන තැන විමුක්තියටපත් වුණාට ඇහක් ගැන කතා කරන්න දෙයක් ඔතන මුණ ගැහිලා නැහැ. ඇහැට රූපයක් පේනව නෙවෙයි ඔය. ඒ හින්දා අන්නේ අවබෝධය ගන්න සෑහෙන්න අමාරු තැනකින් නිසා අපි බලන්නේ ඇහැට රූප පේන තැන තමයි බලන්නේ. නමුත් ඇහැට පේන රූප පේනව නෙවෙයි ඔය. තව ඔබතුමා ප්‍රශ්න කරන්නේ අවරාත්මල්කොට මහත්මයා මේ මම ආයෙ කිව්වොත් නෑ උතනත් පැහැදිලි නෑ කියලා. ඒක මේ රත්මල් ගොඩ මහතාගේ ලැබපු අවබෝධය මේ අපි අභියෝගයට ලක් කරන ක්‍රියාවක් නොවේ. මම කියන්නේ අපි අර ඉංග්‍රීසියෙන් කියනවා playing the role of a devil's advocate කියලා. ඒකට හේතුව මම ඒකයි සමහර දේශකයන්ට කියන්නේ ආලවක යක්ෂයා ප්‍රශ්න කරන විදිහට පොඩ්ඩක් ලෑස්ති වෙන්න කියලා. හේතුව
දැන් මම මේ ඔව්. දේ කරන්නේ ප්‍රේක්ෂකයාගේ පැත්තෙන්. ඒකට ඔව් හේතුව හරි ඔබතුමා. ඒ ප්‍රේක්ෂකයා විවිධ ගුරුවරුන් ඒ ඔව්. ගවේෂකයන් යනවා විවිධ ගුරුවරුන් කාලයක් ඔව්. තිස්සේ එක ගුරුවරයෙක් ඔව්. ගාවට එන ඊට පස්සේ තව ගුරුවරයෙක් ගාවට යනවා. ඒක තමයි ගවේෂණයේ ස්වභාවය. එතකොට ඔව්. මේ ගවේෂකයන්ට යම් ආකාරයකින් අපි නිර්ණායකයක් ලබා දුන්නොත් මෙන්න මේ ආකාරයට පොඩ්ඩක් බලන්න මේ ගුරුවරු කියන දේ කියන එක. දැන් ඔව්. අපි උදාහරණයක් කියමුකෝ. දැන් බොහෝ වෙලාවට ගුරුවරු සම්මුතියෙන් කියන දේ එතන මොකක් හරි වැරදීමක් තිබුණොත් ඒක පරමාර්ථය ගෙනල්ලා සාධාරණීය කරනවා. මේ පරමාර්ථයෙන් මේක ඔව්. මේකයි. නමුත් මම සම්මුතියෙන් මේක කිව්වා කියලා. ඊට පස්සේ පරමාර්ථයෙන් කියන දෙයක් ඊට පස්සේ සම්මුතියට ඇවිල්ලා ඕන මම සම්මුතියෙන් මෙහෙම කියන්නේ. හැබැයි පරමාර්ථය ඕක නොවේ කියලා එහෙම අපි දකිනවා ඔව්. විවිධ කියන. ගුරුවරු ওই දෙකෙන් අතනින් මෙතෙන්ට පයින්නවා මෙතනින් අතින්ට පයින්නවා. ඒකට අපි ඔව්. සමහරලාට අපි ඒක දකිනවා අර තල ගෝයා අකබර ගෝයා තල ගෝයා එහෙම කරගන්න අවස්ථා. දැන් ඔව්. මම මේ ප්‍රශ්නේ අහන්නේ පෙර නොඇසූ විරූදහමක් කියපුවම ඔව්. මිනිස්සු තේරුම් අරන් තියනවා දැන් මේ දේශනා කරන එක්කෙනා පෙර නොඇසූ විරූදහමක් දේශනා කරන්න ඕන. එතකොට තමයි අපෙන් ඇතුළාන්තයෙන් යම් කිසි දෙයක් සිද්ධ වෙලා අපට අවබෝධයක් ලැබෙන්නේ කියලා. ඒක එසේද ඔව්. කියන්නේ මම අහන්නේ අපි ගමු ධම්මචක්කපවත්තනම සූත්‍රය. එතකොට ධම්මචක්කපවත්තන සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ කියන මම පෙර නොඇසූ දහමක් දේශනා කරන චතුරාර්ය සත්‍ය මම දේශනා කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරන අන්ත දෙක ගැන කතා කරනවා කියලා ඊට පස්සේ කොණ්ඩඤ්ඤතවසක් කියනවා යංකින්චි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. එතකොට බුදු පියාණෝ ඒක කිව්වේ නෑ. එතකොට කොණ්ඩඤ්ඤතවස ඒක කිව්වේ. එතකොට කොණ්ඩඤ්ඤතවස අර උපමේය හරහා යම් දැක්මකට ලක්ුණා. එතකොට ඒ උපමේය හරහා දක්වපු දැක්ම පෙර නොඇසූ දහමක් වෙන්නට පුළුවන්. එතකොට දැන් මේ අපි පෙර නොඇසූ දහම කියපම හැම වෙලෙම බලන් ඉන්නවා ආර්යා අලුත් දෙයක් කියයිද මෙයා අලුත් දෙයක් කියයිද මෙයා අලුත් දෙයක් කියයිද මම හිතන්නේ අපි තව කොච්චර කතා කරත් සූත්‍ර පිටකයේ තියෙන දේවලුයි අභිධර්මයේ දේවලුයි ඇරෙන්න වෙන අලුත් දෙයක් කියන්න බෑනේ කවුරු කොයි විදිහට කිව්වත් ඔතනින්මනේ කියන්නේ. නමුත් ඇහෙන කෙනාට උපමේයක් කරා පෙර නොඇසූ දහමක්ද ඇහෙන්න කියන එක වැදගත්ද නැද්ද? හොඳයි හරියට. එතකොට විපුල මහත්මයාණනි ඔබතුමා මේක මතක තියාගන්න ඕනේ ඇහෙන කට්ටිය අපි කාන්දම් කෑල්ලක් අරගෙන ප්ලාස්ටික් කෑල්ලකට ගාවනවා. ප්ලාස්ටික් කෑල්ලට ඒක කිසිම සම්බන්ධතාවයක් නැහැ. ඒක ඇදිලා එන්නේ නැහැ. ඊට පස්සේ ලී කෝට් එකට ගාවනවා. ඊට පස්සේ ගල් කැටයකට ගාවනවා. ඊළඟට යකඩ කෑල්ලකට ගානවා. අන්න ටක් ගාලා ඇදිලා ආවා. කෝටි ගාණක් තිබ්බත් අන්න යකඩ කෑල්ලට තමයි ඇදිලා ආවේ. එතකොට එහෙනම් අපිට මේ පාරමිතා කියලා දෙයක්ත් තියෙනවා. ඒ හරහා ඇවිල්ලා මේ ධර්මයේ ඇහෙන්න ඕනේ. මේ ධර්මයේ ඇහෙන කොච්චර කිව්වත් අහගෙන හිටියත් වීර්යය අරගෙන අහගෙන හිටියත් වැඳගෙන අහගෙන හිටියත් ධර්මයේ ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැත්තේ එයා ඉන්න තැනින් තමයි එහාට ඇහෙන්නේ. එහෙනම් අන්නේ தත්ත්වෙටපත් වෙලා ඒ தත්ත්වෙටපත් වෙනවා. එතකොට මේ ධර්මයේ ගැඹුරුයි කියලා කියන්නේ අපි ස්වාමින් වහන්සේ නමකට අටපිරිකරක් පූජා කරනවා කියලා කියන්නේ අපි කියන දන් දෙන්නේ නැහැ, සිල් රකින්නේ නැහැ, භාවනා කරන්නේ නැහැ, අටපිරිකරක්වත් පූජා කරන්නේ නැහැ, දානයක්වත් දෙන්නේ නැහැ කියලා අපි කතා කරනවා. ඒ වුණාට ස්වාමින් වහන්සේ නමකට මම අටපිරිකරක් පූජා කෙනෙක් අටපිරිකරක් පූජා කරනවා නම් අන්න එතන තමයි විනය නැත්තේ. අන්න එතන තමයි දුස්තිය තියෙන්නේ. අන්න එතන තමයි යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා කියන්නේ මේ අන්ත දෙක මේ වෙලාවේ පෙන්නලා මේ වෙලාවෙම දුරු වෙලා නැති වෙලා යන බව දකින්න ඕනේ. කියන්නේ නිරුද්ධ වෙලා යන බව දකින්න ඕනේ. නිරෝධය කියලා කියන්නේ ආරම්භනේ එන්නේ ඉස්සලා තියෙන එකක්. නිකන් නිරෝධයක් නෙවෙයි. එතකොට අන්නේ නිරෝධය සාක්ෂාත් වෙන්න ඕනේ. එන්නේ එතනදී මේ යංකින්චි සමුදය ධම්මං කියන අර ඔබතුමා කතා කරපු අර පස්වග මහණුන්ගේ සිද්ධිය බුදුරජාන් වහන්සේ දර්ශනය දුන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා විතරක් කරේ. නමුත් අර දර්ශන නුවණ ධම්මස පහළ වුණේ යංකින්චි සමුදය ධම්මං ආයුෂ්මතෝ කොණ්ඩඤ්ඤෝ විරදං වීතමලං ධම්මචක්කුන් උදපාදී
යංකින්ච සමුදය ධම්මා සබ්බන්තා නිරෝධ. අන්න දහම්මස පහළ වුණාට පස්සේ තමයි තේරුනේ මම අටපිරිකරක් ස්වාමින් වහන්සේ නමකට පූජා කරනවා නෙවෙයි. එහෙනම් විනය නැත්තේ කොතනද? ආන් එතනයි. නමුත් අපි විනය තියලා සම්මුති විනයක් හදාගෙන ගියාට අර ලෝකෝත්තර පැත්තට විනයට එනකොට මම අටපිරිකරක් පූජා කරන එකක් කවදාකවත් ලෝකෙ වෙන්නේ නැහැ. අන්න ඒ විනය අපට ඒ විනය තමයි දර්ශන නුවණ. ඉන්ද්‍රිය සංවරය ඉහළට ගියාට පස්සේ එතන තමයි ඉන්ද්‍රිය සංවරය තියෙන්නේ. ඒ ඉන්ද්‍රිය සංවරයට විනය එතන තියෙන්න ඕනේ. රහතන් වහන්සේ නමකට නමක් වෙන්න පහළ මට්ටමේ ඉඳන් ඉහළට කෙනෙක් පාරමිතා පුරාගෙන එන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. එහෙම අහපු කෙනෙකුට ධර්මයේ ඇහෙනවා. ඇහුණට පස්සේ තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. ඇහෙන தත්ත්වෙපත් කරගන්න ඕනේ. කාන්දම් කෑල්ල හැම එකක්ම ඇදලා ගන්නෙ නැහැ. රත්නාකර මහත්මයා ඔය ඒ පාරමිතා පුරලා එන්න ඕන කියන එක එක්තරා විදිහකට ආය අපි ප්‍රශ්නයකට ලක්වන්න පුළුවන්. ඒක අපි යම් යම් පාරමිතා සම්පූර්ණ කරගෙන එන්න ඕනද? එහෙම නැත්නම් අපි තුල විවෘත භාවයක් තියෙන්න ඕනද? ඒ කියන්නේ අපට තුලින් විමර්ශනාත්මක හැකියාවක් අපිට තියෙනවද කියන එක. මොකද නැත්නම් හොඳයි. දැන් මම මේ සම්මුතියෙන් කතා කරන්නේ. හේතුව දැන් අපිට ගුරුවරයෙක් යමක් කියනකොට දේශකයෙක් යමක් කියනකොට අපි තුල තියෙන්න ඕන යම් නිර්ණායක ටිකක් මේ දේ හරිද මේ දේ මෙහෙමද එතකොට බුදුහාමුදුරුවෝ කිව්වේ මෙහෙමද දැන් මට පුළුවන් උදාහරණ 100ක් හරි මෙතන දෙන්න එකේ විවිධ ගුරුවරු කියපු දේවල්. හැබැයි දැන් මගේ මෙතන බලාපොරොත්තුව මේ විවිධ ගුරුවරු කියපු දේවල් සමච්චලයට ලක් කරන එකවත් උපහාසයට ලක් කරන එකවත් නෙමෙයි. නමුත් ඒ ගවේෂකයන්ට ප්‍රේක්ෂකයන්ට තියෙන ඕන අතිශය විමර්ශනාත්මක හැකියාවක් මේ කියන දේ මෙසේ විය හැකිද කියලා. දැන් අපි එක දෙයක් ගමුකෝ. දැන් මේක මේ කෙටි උදාහරණයක් පමණයි දැන්. හිතමු භාග්‍යවතුන් වහන්සේ යම් දෙයක් හෙළි කරා. උන්වහන්සේ කිව්වා මේක පෙරණ ඇසූ දෙයක්. එහෙනම් ඒ හෙළි කරපු දේ ඒ කියන්නේ මුළු ලෝකයටම විවෘත කරපු දෙයක්. එතකොට කවුරු හරි ජීවිතයේ පැවැත්ම ගැන ඊ타ත්ම සූක්ෂමව ගැඹුරින් හදාරනකොට ඔහුට හෝ ඇයට යම් විවෘත වීමක් වෙන්න පුළුවන්. හරි. ඔබ කියපු දේ හරි. ඒ තමන් ඉන්න තැන. හැබැයි දැන් මේ ඉන්න තැන කියන එක අපි කියනවා මෙන්න මේ පාරමිතා ටික පුරවගෙන එන්න ඕන කියලා. ඒක සමහරට සාධාරණීය කිරීමක් වෙන්න ඇතිනේ. දැන් ඔබට මේ පාරමිතා දම් පුරවලා නැහැ. ඒක නිසා ඔබට මේක ඇහෙන්නේ නැහැ කියනට වඩා නරකද අපි කිව්වොත් ඔබ තුළ තියෙන විමර්ශනාත්මක හැකියාවේ ප්‍රශ්නයක් තියෙනවා. ඔබට තේරුම් ගන්න බෑ ඔබ කලින් ඇහුවේ මේක ඔබ දැන් අහන්නේ මේක. ඔබට හැකියාවක් නැහැ ඔබගේ ගුරුවරයාව ප්‍රශ්න කරන්න. ඔබට හැකියාවක් නැහැ ඔබේ ගුරුවරයා කියපු දේ ගෙදර ගිහිල්ලා නැවත පාරක් හිතලා අරක මෙහෙම කිව්වනම් මේක මෙහෙම වෙන්නේ කොහොමද? මේක මෙහෙම කිව්වනම් මම මෙහෙම කියනම්කෝ. දැන් භාග්‍යවතුන් වහන්සේ පටන් ගත්තේ අවිද්‍යාවෙන්. පටන් ගත්තේ අවිද්‍යාවෙන් නම් ඊටු ටික මේකත් මේ මතුවන කරුණු ටික. ඊටු වෙන දේ මේ නොදන්නාකම නිසා එහෙම නැත්නම් රැවටුණු නිසා එහෙම නැත්නම් නොදැකීම නිසා ඊටු ටික සිදුවන්නේ මේ ආකාරයට කියලා භාග්‍යවතුන් වහන්සේ සකස් කරලා පෙන්නනවා මේක. එතකොට දැන් අපි පටිච්ච සමුප්පාදේ ඉගෙන ගන්නවා. ඒක හැමදේම කටපාඩමින් කරන්න පුළුවන්. නමුත් මේ පටිච්ච සමුප්පාදයේ තුලින් මතුවෙන මම කියන ඒ පුද්ගලයාට කවදාවත් මේ දේ කළ හැකිද? මොකද මේක චිත්තක්ෂණයක් තුල මම මෙහෙම උදාහරණයක් ගන්නම්. සාමාන්‍යයෙන් වැඩිපුර කතා කරන්නේ නැහැ. නමුත් මේ දේ මම කියන්නේ දැන් අපි හිතමු සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා කිව්වට පස්සේ අපි රූප වේදනා සංඥා සංකාරා කියලා අරගෙන රූප ශබ්ද රූප ගන්ධ රූප පොට්ටබ්බ රූප ඔය විදිහට අපි ගත්තා කියමුකෝ. ඒක හැම එකටම තියෙනවා වේදනා සංඥා සංකාරා විඤ්ඤාණ. එතකොට අපි මේ කතා කරන්නේ කවදාවත් මිනිස්සු ඇසකට දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. එතකොට බුදු පියාණෝ දැක්කා. බුදු ඇසකට දැක්කා. දැකලා කියනවා මෙන්න මේ ආකාරයටයි මේක සකස් වෙන්නේ. ඒක නිසා යන්න මුලටම
මොකද මුලම තියෙන්නේ මේක නොදන්නා බව, නොදකින බව, නොදන්නාකමක ඉන්නා බව නොදන්නාකම. අන්න ඒ වගේ දෙයක්. එහෙමනම් අපි මේ කතා කරන දැකීම, ඇසීම, දැනීම ඒවත් ඇත්තටම පිළිගත හැකි කරුණුද? හොඳයි. එතකොට පිළිගත හැකි කරුණු කියලා ගන්නකොට දැන් අපිට මෙහෙම දෙයක් තියෙනවා මේ දහම අමාරුයි අපි දහම අමාරුයි කියලා එහෙම මෙහෙම ෂේප් වෙන්න යනවා නෙවෙයි අපිට නමුත් මේ දහම තේරුම් ගන්න යන්න නම් බුදුහාඳුර දේශනා කරනවා දින 7කුත් ඇති කියලා. පාරමිතා කියලා කිව්වහම ගොඩ කල් මේ පාරමිතා කතාවක් නෙවෙයි. කොහොම හෝ වේවා Tamanට මේ දින 7ක් ඇතුළත මේ ටික කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ විනය හැදිලා සේරම ಜಾති ටික වෙලා දින 7ක් ඇතුළතදී මේ ටික කරගන්න පුළුවන් නම් ධර්මාබෝධය කරන්න සුසුකම් ලබනවා. නමුත් අපි එහෙම වෙන්නේ නැහැ. අපි මේ අඩුපාඩු හදාගන්නේ නැහැ. අඩුපාඩු හදාගන්නේ නැතුව මේ තරහ යන ඒවා ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර එකටගෙන පලි ගැනීම මේ ලෝකේ Tamanට අහු වෙන ලෝකේ Tamanගේ ලෝකෙට අහු වෙන ඒවා හැම එකක්ම එතන මායාව තියෙන, එතන මුලාව තියෙන, එතන අවිද්‍යාව තියෙන. ඒ සේරම රැවටිච්ච දේවල් ඔක්කොම රැවටුනේ නැති විදිහට තියෙන විදිහට අරගෙන ලං කරගන්න උත්සාහ ගන්නවා. මේ ලං කරගන්න උත්සාහ ඒකත් තියාගෙන ඒ ඔක්කොම තියාගෙන උත්සාහ කරනවා මේ සක්කාය දිට්ඨිය දුරු කරන්න. එහෙනම් මේ සක්කාය දිට්ඨියම ලං කරගෙන කොහොමද සක්කාය දිට්ඨිය දුරු කරගෙන උත්සාහ කරන්නේ? වෙන කොහෙන්ද උත්සාහ ගන්නවා සක්කාය දිට්ඨිය දුරු කරන්න. ඉතින් සක්කාය දිට්ඨිය දුරු කරන්නේ කොහොමද? සක්කාය දිට්ඨියනේ මේ ලං කරගෙන ඉන්නේ. අන්න එතන දකින්නේ නැහැ. ඒක දකින්නේ නැත්නම් කියන්නේ අන්න ඒක තමයි පාරමිතාව. ඒ පාරමිතාව පුරා ගන්න අපිට තේරෙන්නේ නැහැ. ඒකට වැඩේ හේතුව ධර්ම ශ්‍රවණය වෙන්නේ නැහැ හරියට. ධර්මයේ හරියට සේවනය වෙන්නේ නැහැ. নানা ආකාර ධර්ම ශ්‍රවණය කරනවා. ධර්ම ශ්‍රවණය කරලා එක එක දේවල් වලට කොටු වෙලා අපි එක එක දේවල් හොයනවා. ඒ ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ ලං කරගන්න දෙයි මමයි අතර තියෙනා වූ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. මේ දෙක බිඳ ගන්න ඕනේ. මේ දන දෘෂ්ටියක් මේ තියෙන්නේ. ඇත්තටම මම දැන් ඔබතුමායි මායි මේ කතා කරාට ඔබතුමාට මීටර වෙන ඒ ඔබතුමාගේ රටාව නෙවෙයි ඔබතුමා ගැන. එතකොට මේ අපි දෙන්න මේ මට ගොඩනැගිච්ච එක හිතාගෙන තමයි මම මේ විපුල මහත්මයා මාත් එක්ක කතා කරනවා කියන්නේ. එහෙනම් මේ වෙලාවේ තමයි තියෙන්නේ දුරයි ළඟයි ඔක්කොම හැඩයි රුවයි පාටයි කෙනාගේ ගතිගුණයි නංගන් ඔක්කොම මේ හැංගීමකට නමක් ගමක් දාලා තේතන જાතියක් හදලා තැනක තැම්පත් කරලා තියාගන්නවා මේ වෙලාවේ. අන්න ඒක උපාදාන වෙනවා අහවල් තැන ඉඳන් ගත්තා කියලා. එතකොට ඔන්න ඔය ගතිය තේරෙන්න සාමාන්‍යයෙන් තිබිලා බෑ. හේතුව තමයි සාමාන්‍ය සුගතියක උප්පත්තියක් ලබන්නත් කෙනෙකුට විශාල කැපවීමක් කරන්න වෙනවා. නමුත් මේක සංසාර ගමන නිමා කරන්න යන්නේ. මේ චක්‍රයෙන් ඉවත් වෙන්න යන්නේ. එතනදී සෑහෙන්න කැපවීමක් කරන්න වෙනවා. එහෙනම් දින 7ක් ඇතුළත පුළුවන් ඕන කෙනෙකුට සුසුකම් සපුරා ගන්න. ඒක තමයි පාරමිතාව. දැන් රත්මල් මකඩ මහත්මයා සංසාර ගමන නිමා කරන එක ගැන කිව්වනේ. දැන් මම දකිනවා මෙහෙම දෙයක් මේ මෑත කාලයේදී මේ තියෙන ප්‍රවණතාවයක්. දැන් අපි සංසාර ගමන යම් ආකාරයකින් භාග්‍යවතුන් වහන්සේ භවයක් සකස් වෙන හැටි පටිච්ච සමුප්පාදයෙන්ම පෙන්වනවානේ. එතකොට අපි මේ ශ්‍රද්ධාවෙන් අපි ඒක ගත්තොත් ශ්‍රද්ධාවෙන් අපි ගත්තොත් මේ භවය සකස් වෙනවා කිව්වොත් අවිවාදයෙන් විශේෂයෙන්ම මේ ගවේෂකව පිළිගන්න දෙයක් තමයි මට නම් නැවත මේ ඉපදෙන්න නම් ඕන නෑ කියන තැන මම දන්න හැටියෙන් 100%ක්ම ඉන්නවා. මොකද ජීවිතයේ සෑහෙන කම්කටොළු අත්දැකලා ඊළඟට විවිධ ඒ කියන්නේ අපිට හිතා ගන්න බැරි කරදර ඒවා හඹාගෙන ගොස් ඊට පස්සේ ඒවට මුහුණ දීලා ඊට පස්සේ මම කියන්නේ මේ සම්මුතියෙන් දුක විතරක් නෙමෙයි. බොහෝ ගවේෂකයෝ දකින්න ඇත්තටම මේ ජීවිතයේ කුමක්ද මේක මෙතන දුක්ඛම තමයි තියෙන්නේ. නමුත් බුදු පියාණෝ කියපු දුක්ඛ ඕක නෙමෙයි. ඒක වෙනම කතාවක්. නමුත් කිසි කෙනෙකුට මේ සංසාර ගමන ඉදිරියට යන්න ඕන නැති බව පැහැදිලි. දැන් මට තියෙන ප්‍රශ්නේ මේ බොහෝ දෙනෙක් තමන් යම් අවබෝධයකට ලැබිය යුතුයි කියලා එක තැනක ඉන්නවා. සංසාර ගමන ඒ ගමන්ම නිමා වෙයි කියලා හිතන් ඉන්නවා. එතකොට අපි උදාහරණයක් ඇටියට කියමු. හරි ඉතින් සෝවාන් ඵලය ලැබුවොත් ඒ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාවි ඊළඟ ඵලය ලැබුවාම ඊටු ටික අයින් වෙනවා කාමරාග පටික. ඔහොම කියමුකෝ. එහෙම එසේ දේශනා කරලා තිබුණා. එය එසේ සදාහන් වෙලා තිබුණා. අපිට මේ මං හිතන්නේ මේ ගවේෂණාත්මකව විමර්ශනය කරන අයට නිකන් මම දැකලා තියෙනවා
දැන් මම මේ කෝච්චියේ මේ පෙට්ටියේ ඉන්නේ. මම දැන් ඔව්. සම්මා දිට්ඨිය දැකලා මම දැන් සක්කා දිට්ඨිය දැන් මම මේ පෙට්ටියේ ඉන්නේ. ඊට පස්සේ දැන් තව ටික කාලෙකදී මම ඊළඟ පෙට්ටියට යනවා. ඔව්. ඒ පෙට්ටියේ සකුද්දාගාමි පෙට්ටිය. ඔව්. ඊට පස්සේ ඒක නිකන් මම දකින්නේ අර ෆැෂන් එකක් හැටියට. ඒ කියන්නේ සමහර විට දැන් අපි හිතමු ටිකක් අර පොඩ්ඩක් අර අපි කියනවානේ අර සකුද්දාගාමි අනාගාමි ගියාම අර උද්දච්ච මානෙ අරව මේවා ඒවත් තියනවා කියලා. ඔව්. ඔව්. මම හිතන්නේ මේවා අර්ථකථනය කිරීමේ ඊළඟට අපි දකිනවා සමහර පිරිසක් මේ සංසාර ගමනේ නිමන කරුණු ඔව්. අපිට තර්කයකින්වත් කියන්න පුළුවන් නේ රත්මල් කොට ඔව්. රාගය, ද්වේෂය, ඔව්. ඕවා මේ ගින්දර අවුලවන ඉන්ධනනේ. ඔව්. ඉතින් ඔව්. අපිට ද්වේෂ සහගත සිතක් මෙහෙම කරක් දෙන්න පුළුවන්. ඔව්. ඒකයි මේ සංසාර ගමනේ තියෙන භයානකකම. ඒ කියන්නේ මේකේ කොයි අත බැලුවත් මේක ගැලවෙන්න තැනක් නැහැ. ඒ භයංකාර ගතිය දකින කෙනෙකුට අවබෝධයයි ලැබුවා කියන අත්දැකීම කොහොමද මේ දෙක සංසන්දනය වෙන්නේ? මොකද මම දකිනවා බොහෝ අයට මේ සංසන්දනය කිරීමක් වෙන්නේ මම ඔව්. කියන්නේ දැන් රත්මලගොඩ මහත්මයා නැගිටලා යනකොට හිමින් ඇවිදගෙන යන්න ඕන බිම බලාගෙන ඇවිදගෙන යන්න ඕන ඔව්. කතා කරනකොට අර නිකන් සමහර අය අර නිකන් ගෑනු ළමයි වගේ කතා කරන කට්ටියකුත් හරි. ඉන්නවා. එහෙම අවශ්‍ය නැහැ. නෑ. ඔව්. නමුත් මේ ඇතුළාන්තයෙන් මේ වැටෙන ඉන්ධන ටික ඒක සිතුවිලි වලින් වෙන්න පුළුවන් කායිකව වෙන්න පුළුවන් වාචිකව වෙන්න පුළුවන්. ඒ වැටෙන්නේ ඉන්ධන බව දන්නවා නම් එතකොට ඔය ඔව්. කියන අවබෝධය ලැබුවායයි අවබෝධය අර ඉන්ධන නිවීමේ කාර්යයකට යෙදෙන්නේ නැද්ද? හැබැයි අපි කියන ආකාරයට දැන් මේ පෙට්ටියේ ඉන්නේ. දැන් ඊට පස්සේ මේ පෙට්ටියට යනවා. ඒක නිකන් එක්තරා විදිහකට නිකන් අර මම දකිනවා මේ මෑත කාලේ නිකන් විහිළුවකට වගේ ඇවිත්. ඔව්. නිකන් පැෂන් එකක් තමයි නේද? ඔව් හරි. එතකොට එහෙම වෙනවා කියලා කියන්නේ ඒව නිකන් සම්මුතියේම තව වැඩක් ඕක. සම්මුතියෙන්ම තවත් කරන වැඩක් තමයි මේ මම සෝහං මම සකදාගාමී. ඒ කියන්නේ එක එක්කෙනා ගරු නම්බුනාම ලබා ගන්න සම්මුතියෙම තියෙනා වූ දේවල් ලබා ගන්න. මම නම් කවදාකවත් මාර්ගඵල ගැන කතා කරන්නේ නැහැ. මම අවබෝධය ගැන කතා කරනවා. මම අවබෝධ කරේ මෙහෙමයි. තව ටිකක් විස්තර කරනවා නම් අවබෝධ මේ පෙර නොයසෝ විරු දහමක් විදිහට ගත්තොත් එහෙම කෙනෙකුට භාවනා කරලා ඉඳගෙන භාවනා කරලා සෝතාපන්න වෙන්න පුළුවන් කියලා කිව්වොත් එහෙම ඒක මම කියන්නේ ඒක සාර්ථකයි කියලා. ඒකට හේතුව තමයි ඒ භාවනාවේදී හිත එකඟ වෙයි. සමහරට ධානය වෙන්න බබලෝ යන්න පුළුවන් කමක් වෙයි. ඒක හැබැයි බුදුහාඳුරෝ දේශනා කරනවට වඩා ඊට පෙර හිටන් තිබ්බයිව. නමුත් මම තේරුම් ගත්තේ ඇහැට රූපයක් පේනවා. මොකද්ද රූපේ පේන්නේ? බිස්කට් එකක් පේනවා. එහෙම නැත්නම් දූරියන් ගෙඩියක් පේනවා. ඇහැට දැන් දූරියන් ගෙඩියක් පේනකොට එකපාරම අපට ආසාවක් ඇති වෙනවා, ඛණ්ඩ ආසාවක් ඇති වෙනවා. ඒ ඛණ්ඩ ආසාවක් ඇති වෙනකොට ඛණ්ඩ දඟලන්නේ නැතුව මම හොයලා බලන්න පුරුදු වුණා මේ දූරියන් ගෙඩිය හටගත්තේ කොහොමද මේ වෙලාවේ. වෙන වෙලාවක නෙවෙයි, ගහේ හටගත්තේ විදිහක්වත් නෙවෙයි මේ කතා කරන්නේ. මේ වෙලාවේ දූරියන් ගෙඩියක් ඉදිලා තියෙන දූරියන් ගෙඩියක් මෙච්චර සුවඳයි මෙච්චර රහයි කියලා හටගත්තේ කොහොමද? ඒ හටගත්තා නම් දැන් මේ වෙලාවේ ඇහැට පේනවා දූරියන් ගෙඩියක් කියලා පාටක් තියෙනවා මේ වෙලාවේ. අන්නේ මේ වෙලාවේ තියෙන පාටත් එක්කම සුවඳ අර දූරියන් ගෙඩියේ තියෙනවා කියලා තියෙනවා. හැබැයි ඒ දියංගඩියේ ඒ දූරියංගඩියේ සුවඳ නහයට වදින්නෙත් නැහැ මේ වෙලාවේ. ඒ වුණාට ඒ දූරියංගඩියේ තියෙනවා කියලා තියෙනවා. ඒ දූරියංගඩියේ රස තියෙනවා කියලා තියෙනවා. රස මෙහෙමයි නියමයිනේ රස තිබ්බනම් හොඳයිනේ කියලා කියනවා. අන්න එහෙනම් මේ රස ඒකේ සද්ද ගන්ටාරයක් නෙවෙයි සද්ද තියෙන්නේ මේ විදිහට තියෙන්නේ කියලා මේ සද්ද. ඊට පස්සේ මේකේ ස්පර්ශය මේ දූරියන් මදවල ස්පර්ශය මෙහෙමයි ගින්දර වාගේ නෙවෙයි කූල් නෙවෙයි මේ විදිහයි කියලා තියෙනවා. ඒ වුණාට ඒවා දැනෙන්න දිව ගෑවිලත් නැහැ, කන ගෑවිලත් නැහැ, නාසය ගෑවිලත් නැහැ, කය ගෑවිලත් නැහැ. ඒ වුණාට දැන් ඒකේ තියෙනවා කියලා පේන්න මට පටන් ගන්න තියෙනවා. ඒකෙමලු තියෙන්නේ කියලා කියනවා. අන්න ඒක තමයි වරද කියන එක තේරෙනවා හොඳට පැහැදිලිව තේරෙන්න පටන් ගන්නවා. ඒකයි මම කියන්නේ පස්සක මහණුන් අවබෝධ කරේ යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. ඒ සියල්ල හටගත්තේ තැනම එතනම නිරුද්ධ වෙන බව දකින්න ඕනේ. ඒකට තමයි ඔය දර්ශන නුවණ ඕන විශේෂ ඥානය ඕනකම තියෙන්නේ. අන්න ඊට පස්සේ අපි දඟලන්නේ නැහැ. ඛණ්ඩ වැඩි පෙරේතකමේ දඟලන්නේ නැහැ. ඇයි? ඕකේ තියෙන ඒවා නෙවෙයි මේ දැකලා තියෙන්නේ. මේක දෘෂ්ටියක්. මෙන්න මේ දෘෂ්ටිය කැඩෙන්න ඕනේ. අන්න එතනදී
පැහැදිලිවම මේ මායාව නිර්මාණය වෙච්ච පාර තමයි අපි මේ රැවටිලා තියෙන්නේ. ඕනෝක ඕනම් බොරුද කියලා බලන්න ඕනම කෙනෙකුට සිද්ධ වෙනවා. ඕනම සත්ත්ව ලෝකේ ඉන්න ඕනම කෙනෙකුට ඕක සිද්ධ වෙනවා. ඒ හරහා අපි දර්ශනයට යන්න ඕනේ. තව එහාට යන්න ඕනේ. අන්න මාර්ගයේ ඔන්න ඔතනින් තමයි සමුදේ වීම ලෝකේම සමුදේ වුණේ ඔහොමයි. ඔන්න ඕකට කියනවා සසර කියලා. සසරක් කියලා එකක් තියෙනවානේ. සසර නිර්මාණය වෙන්නේ මේ වෙලාවේ. සසරෙන් එතර වෙන්න තියෙන්නේත් මේ වෙලාවේ. අන්නේ එතර වීමට තමයි විශේෂ නුවණක් ඕනකම තියෙන්නේ. නැත්තම් අපිට දීර්ඝ කාලයක් තිස්සේ සසරක් එනවා කියන එක තමයි තියෙන්නේ. ඒ දෘෂ්ටිය කැඩෙන්න ඕනේ. ඒක මායාව. ඔබතුමාට ප්‍රශ්න අහන්න ඕන දෙන හින්දා මම අර රේඩියෝ එක දැම්මා වගේ කියව ඉන්න එක හොඳ නැහැ. ඔබතුමාගේ ප්‍රශ්න වලින් තමයි අහන අයට විශේෂ පණිවිඩයක් යන්නේ. ඔබතුමා හාර ප්‍රශ්න ටිකම අහන්න ඕන. දැන් රත්මල්ගොඩ මහත්මයා කියපු තැනට ආපු එතෙන් තමයි මගේ ප්‍රශ්නයත් ඇත්තටම යොමු වෙන්න තිබුණේ. අර ඔව්. ඔව්. අපි දූරියන් ගෙඩියක් දැකලා කොහොමද ඔය දේම එක්තරා දේශකෙක් මාත් සමග කතා කරද්දි කිව්වා මේ ලුණු රස කියන එක. කොට ලුණු රස කියන එක අපි අත්දකින්නේ කුමකින්ද කියලා අපි විමර්ශනය කළ බලපුවාම එතකොට රූපය ඊළඟට සුවඳ ඊට පස්සේ රස ඕවා ඊට පස්සේ අන්තිමට මනස ඔය ටික අරගෙන හොඳට පරීක්ෂා කරපුවාම ඇත්තටම අපි ලුණු රස අත්දැකලා තියනවද කියන දේ එනවා. එතකොට ඒ ලුණු රස කියන දේ අපි උදාහරණයක් ඇටියට එක දෙයක් එක අවස්ථාවක ඇති වී නැති වී යනවනම් ඒකට කලින් අවස්ථාව ඇති වී නැති වී ගියා නම් එතකොට ඒ කලින් අවස්ථාව මේ අවස්ථාවට ගැට ගැහෙන්න කියන එක ඒ දෘෂ්ටිය ඔබ ඒක සඳහන් කරා ඒ දෘෂ්ටිය තුලින් තමයි මේ සසර නිර්මාණය වෙන්නේ කියන එක. එතකොට දැන් බලන්න දැන් අපි එනවා තැනකට ඒ කියන්නේ මේ සසර දැන් ඒකනේ මං කිව්වේ දැන් අර යම් දැක්මකට ඇවිල්ලා අවබෝධ දෙයක් ලැබපු තැන අර උපමාව උපමේයකට ආවනම් අපි දකින්නේ අන්න එවැනි තැනක්. ඒ කියන්නේ මේක දෘෂ්ටියක්ම තමයි. මේක සත්‍යයක් නොවේ. එහෙනම් මේ සසර ගෙනියන ඒ දෘෂ්ටි ඉදිරි කාලයේදී ටික ටික කොහොමද ප්‍රහීන වෙන්නේ කියන දෙයක් ගැනනේ අපි මේ කියන්නේ. එහෙමනම් දැන් ගවේෂකයෝ පොඩ්ඩක් හිතන්න ඕන නේද අපි අත්දැකීමක් හොයාගෙන යන්නේ. ඒ අත්දැකීම කියන එක ආශ්චර්යමත් අත්දැකීමක් නොවෙන්න පුළුවන්. ආශ්චර්යමත් අත්දැකීමක් වෙන්නත් පුළුවන්. ඒ මොකක් වුණත් ඔය දකින්න ඔය අතීත සංඥාව ඉස්සරහට ඇදගෙන යන දෘෂ්ටිය ඒක ඒ පෙන්වන එක කවදාවත් විය නොහැකි දෙයක් කොහොමද වෙන්නේ කියන එක බුදු පියාණෝ පෙන්වන ඒක දෘෂ්ටියක්ම නම් ඒකනම් පෙන්වුවේ සංඥාව මිරිඟුවක් කියලා. ඒකනම් පෙන්වුවේ සංස්කාර එල්බඩයක් කියලා. ඒකනම් පෙන්වුවේ විඥානයම මායාවක් කියලා. එහෙනම් එතනම නේද මේ විමර්ශනය දිගින් දිගටම විය යුත්තේ. හරියට හරි. ඔබතුමා හරියට හරි. එතනම තමයි වෙන්න ඕනන්නේ. එතන නොබලන තාක්කල් ඒකයි හන්දදානි වික්කවේ ආමන්ත්‍යාමියෝ වය ධම්මා සංකාරා. දැන් ඔන්න වැඩේ වැරදිනවා. වය ධම්මා දැන් ධර්මය ඒ කියන්නේ දහම වෙනසෙනවා සංකාර වෙනවා රැස් වෙනවා. ඒ කියන්නේ දූරියන් ගෙඩියක් තියෙනවා දැක්කා ෂෝත් දූරියන් ගෙඩිය නියමයි හැබැයි කණ්ඩ තිබ්බනම් කියලා දැන් ඒක අල්ලගෙන යනවා. එහෙනම් දූරියන් ගෙඩියක් තිබිලා නෙවෙයි නමුත් අල්ලගත්ත බඩු තියෙනවා. අන්න ඒකට කියන උපාදාන කියලා. අන්න ඒත් එක්ක තමයි මේ ಜಾතිය හටගන්නේ. එහෙනම් අපි රැස්කරන්න මේ වාගේ අල්ලගන්න උපාදාන කරන්න ලෝකේ තියෙනවා කියලා අතීතයේ ගැට ගැහෙනවා. අතීතයේ ගැට ගැහිලා වර්තමානයේ ගැට ගැහෙනවා. අනාගත ගැට ගැහෙනවා. මේ විදිහට දිග ගමනක් යනවා. නමුත් ඒතන ගිනි කූරක් ගැහුවට පස්සේ ඒ ගිනි කූරෙන් ස්පර්ශය ගිනි පෙට්ටිය ගිනි කූරයි ස්පර්ශ වෙලා ගින්දර ටිකක් ආවා. ඒ ගින්දර ටික නිවිලා ගියා. ආයෙ ගිනි කූරක් ගහනවා ගින්දර ටිකක් ආවා. ආයෙ ගිනි කූරක් ගහනවා. ඔය එක ගිනි කූරකටවත් ඒ ගිනි කූරෙන් පත් වෙච්ච ගින්දර ටික ආයෙ ඊළඟ ගිනි කූරට ගියේ නැහැ. ආයෙ ඊළඟ ගිනි කූරට ගියේ නැහැ. ඒ ගිනි කූරට ඒ ස්පර්ශයට සම්බන්ධව තමයි ඒ ටික හටගත්තේ. නමුත් අපි දැන් මෙතනදී හිතා ගන්නවා මම ඊයේ දූරියන් ගෙඩියක් දැක්කා කියලා. ඊයේ කියන වෙලාවේ ඒ වෙලාවේ අවුව තියෙනවා නම් දැන් අපි උදේ දැක්කනම් උදේ කියන තැන මීටරුනේ ඒ වෙලාවේ හැබැයි කොහෙන්ද මේ අවුව කොහෙන්ද රාත්‍රියේ කොහෙන්ද මේ දවාල
ඒ එකක්වත් අපි හේවලා බැලුවේ නැහැ. අපි මේ ආපු මුලාව එහෙම් පිටින් ගත්තා. දැන් උදේ කියලා ගත්තා. නමුත් මේ මුලාව රහතිගත දේ දවාලේ කොහෙන්ද? රෑ කොහෙන්ද? මත්දහනේ කොහෙන්ද? නිදියා ගන්න වෙලාවල් කොහෙන්ද? වැඩ කරන වෙලාවල් කොහෙන්ද කියලා ඒවා හිතලා බැලුවේ නැහැ. කෙලින්ම ගත්තා උදේ කියලා. නමුත් මම නම් ඔන්නවත මම කියලා ගන්න බෑ. කෙනෙක් අවබෝධ කරනවා නම් අන්න එයා ඕන්ව හොයලා බලනවා මේ එන පළියට ගන්නෙ නැහැ. එතන හොයලා බලන්න ඕනේ. එතන හොයලා බලන්න නැතුව ඊට පස්සේ හොයනවා සාකච්ඡා කරන වෙන දහම. එතකොට මේ ණයා මෙතන යනවා. හැබැයි ණයාගේ පෙනේ නැති හින්දා ඇයි උගන්ලා තියෙන්නේ අත මෙහෙම කරලා උගන්ලා තියනවා ණයා කියන්නේ හරි දරුණුයි විස තියෙන්නේ මේ දෙපැත්තේ ණයාගේ පිටිපස්සේ පයන්නකුත් තියෙනවා කියලා දැන් අපිට දේශනාවල අහනවා දැන් ත්‍රිපිටකය උගන්වනවා ඔහොම කරලා අහගන්නවා ඒ වුණාට ණයා මේ ළඟින් යනවා අවබෝධෙච්ච කෙනෙක් කියනවා ණයා යනවා කියනවා අනේ බොරු කියන්න එපා කෝ පෙනේ කියලා අහනවා එතකොට ණයා පෙනේ අකුලගෙන යනවා මේ මායාව අකිලිලා යනවා නමුත් අපිට දූරියන් කියලා අපි හිතාගෙන ගන්නවා මේ ණයා මෙහෙ යද්දි එහෙනම් අපි මේ ඕවා තමයි මේ සක්කාය දිට්ඨි විදිහට තේරම ගොඩ ගහගෙන මේ ළඟා කරගන්නේ එතන තමයි දුරු කියන්න තියෙන්නේ එතන තමයි මම ඉන්නේ එතන තමයි මේ රහතිගත වෙච්ච ආත්ම ස්වභාවය තියෙන්නේ එහෙනම් එතන අනාත්ම ස්වභාවය අවබෝධ කරගන්න අමාරුයි ඉතින් ඒකට තමයි හරියට ධර්ම ශ්‍රවණය වෙන්න ඕන ඔබතුමාට ප්‍රශ්න අහන්න තමයි අවස්ථාව දෙන්නේ දැන් අපි දැන් ටිකක් සාකච්ඡා කරපු හින්දා ඔබට කාල වේලා ගන්න ඕන නම් ඔබ ගන්න මේ නෑ ඔබතුමා කතා කරන්න ඇති වෙනකන් කතා කරන්න ප්‍රශ්නයක් නෑ හේතුව දැන් විශේෂයෙන්ම ඔබතුමා සමග සම්බන්ධ වෙන අපේ ශ්‍රී ලාංකිකයෝ පිටරට අය ඒ හැමෝම දැන් අපි මේ අවිද්‍යාව කියන එක එතනින් නම් මේ හැම දෙයක් පටන් ගන්න තැන. ඒකට අවිද්‍යාව යන කුමක්ද කියන එක විමර්ශනය කිරීම වැදගත් වෙන්න ඕන. මොකද හේතුව විවිධ දේශකයෝ කියන අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැකීම. අවිද්‍යාව කියන්නේ පටිච්ච සමුප්පාදය නොදැනීම. අවිද්‍යාව කියන්නේ රැවටීම. අවිද්‍යාව කියන්නේ නොදැකීම. ওই විදිහට විවිධ ආකාරයෙන් අවිද්‍යාව කියන එක විස්තර වෙනවා. එතකොට දැන් අවිද්‍යාව කියන එක ගැන යම් වැටහීමක් යම් අවබෝධයක් යම් ගුරුවරයෙකුගෙන් ඉස්මතු වුණොත් මෙන්න මේ විදිහට අවිද්‍යාව බලන්න කියලා එතකොට ඒ අවිද්‍යාව හරහා ඒ සිදුවෙන ක්‍රියාවලියේ මතුවෙන පුද්ගලයා මම කියන පුද්ගලයා කොයිතරම් අසරණ තැනකද ඉන්නේ මොකද ඒ සංඛාරපච්ච විඥානං නාම රූප සලආයතන ඔය ඔක්කොම යන අතරනේ අර පුද්ගලයෙක්ව මතුවෙන්නේ. ඒකට ඒ පුද්ගලයා මොනතරම් අන්තිම අසරණ තැනකද ඉන්නේ මේ ආපහු හැරිලා අර අවිද්‍යාව කියන තැන දකින්න බැරුව. ඒකනේ බුදු කෙනෙක් පහළ වෙන්නෙම. එතකොට මගේ ප්‍රශ්නේ ඇවිල්ලා දැන් බලන්න ඕන තැන බලන්න නැතුව අපි දැන් මේ ආපස්සට හැරලා බලන්න ගන්න උත්සාහයන්නේ මේක කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. ඒ මැද්දෙන් යම් දේවල් කරන කමටහන් කරි කමටහන කියමු. ඒවා එක්තරා විදියකට අර අතු කපලා නිකන් ලස්සන සුද්ධ කරලා හිරගේ ඇතුළ පොඩ්ඩක් අතුපතු ගහලා හිරගේ ලස්සනට සුද්ධ කරලා දැන් මේක මොකද මමයි ලෝකය කියන එක සත්‍ය කරගෙන ඉන්න තැනක් නේ ඔය මේ ටික හරහා යන්නේක සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා ඔය මුලටම ප්‍රශ්න කරන තැනට ඒ ගුරුවරුන්ව ගේන්න වගකීමක් දැන් ඒක මමත් දැන් කරනවානේ මෙතන. ඒ වගකීම මේ ගවේෂකයන්ට නැද්ද? ප්‍රේක්ෂකයන්ට නැද්ද? එතකොට ඒ කියන්නේ පෙර නොඇසූ දහම් මෝහයක් කියලා තියෙනවා. අවිද්‍යාව කියලා එකක් තියෙනවා. මේවා කිසිම දර්ශනයක සඳහන් වෙලා නැහැ. වේදාන්තෙත් නැහැ, අද්වෛතත් නැහැ. ඊළඟට වෛශේෂිකත් නැහැ, ඥායත් නැහැ. ඊළඟට ඔය වගේ කිසිම පෙර තිබූ දහමක මේවා සඳහන් වෙලා නැහැ. මෝහය කියන එක සඳහන් වෙලා නැහැ. අවිද්‍යාව කියන එක සඳහන් වෙලා නැහැ. සම්මා දිට්ඨිය කියන එක සඳහන් වෙලා නැහැ. එහෙමනම් ඒවා දිගින් දිගටම හාර නැවත නැවතත් ඒ ගුරුවරුන්ගෙන් ප්‍රශ්න කිරීමක් සිදුව යුතුව තියෙනවා නේද? හොඳයි. එතකොට
අපිට ගුරුවරු මම මේ ගුරුවරුන් ඔබතුමා මේ කතා කරපින්ද කතා කරන මම කිසිම කෙනෙකුට මේ හානි කරන්නේ නැහැ. කෙනෙක් අපායන් නැති වෙන්න හරි සිල් රකින්න හරි කියලා දෙනවනේ. සිල් රකින්න දන් දෙන භාවනා කරන හැමතැනම තියෙන්නේ අවිද්‍යාව තමයි තියෙන්නේ. එතකොට වෙනත් හිටපු ගවේෂකයෝ දර්ශනවාදී කියා හිටපු හැම කෙනෙක්ම බුදුහාඳුර වගේ නෙවෙයි ඒගොල්ලෝ අවිද්‍යාව තුල ඉඳගෙනම තමයි හිටියේ අවිද්‍යාව දුරු කරගන්න බැරිුණා. බුදුරජාණන් වහන්සේ තමයි අවිද්‍යාව දුරු කරගත්තේ. ඒ අවිද්‍යාව කියන්නේ ඔය දැන් අපි ගමු මෙහෙම මම අවිද්‍යාව කියලා කියන එකට උදාහරණයක් ගන්නම්. ණයෙක් ඉන්නවා පෙනේ කරනවා. ණයා පෙනේ කරන්නේ මුගිටියයි ණයයි දෙන්න මුණ ගැහුනට පස්සේ ණයා මුගිටියා ගාවදී පෙනේ කරන්නේ පෙනේ කරාට පස්සේ මුගිටියාට පේනවා මුගිටියාට දැర్శණය වෙනවා මේ පිටිපස්සෙන් පයන්න තියෙනවා. හැබැයි අපි කියන්නේ පයන්න කියලා පයන්න නෙවෙයි ඒ තියෙන්නේ S2යි කටයි තියෙන්නේ. S2යි කටයි වගේ තිබ්බට පස්සේ ණයා කරන්නේ මොකද්ද? ඒ පැත්තෙන් ගියොත් එහෙම මට දෂ්ට කරනවා කියලා හිතාගෙන අර සත්‍ය වශයෙන් තියෙනා වූ කටයි S2යි තියෙන පැත්තට යනවා. ගිහිල්ලා මුගටියා ඒ පැත්තට ගියාට පස්සේ මුගටියාට ණයා කෙලින්ම දෂ්ට කරනවා මුලා වෙලා ආපින්ද. එතකොට අර සබහාදහමෙන් පෙන්නලා තියෙන දෙයට රැවටිලා මුගටියා ආවා අනිත් පැත්තට. දැන් ඒ පැත්තේ තමයි තියනවා කියලා හිතාගෙන ඉන්නේ. මේ S2යි කටයි තියෙන්නේ ඒ පැත්තේ කියලා හිතා ඉන්නේ. ඒ ණයාගේ ආරක්ෂාවට පිළිහිලා තියෙන්නේ. අන්න ඒ වගේ අවිද්‍යාව කියලා තියෙන්නේ මේ හොයාගෙන යන පැත්තට නෙවෙයි. හොයාගෙන යන පැත්තේ හෙව්වොත් අපට අවිද්‍යාව මුණ ගැහෙන්නේ නැහැ කවදාකවත්. අවිද්‍යාව මුණ ගැහෙන්න නම් බුදු කෙනෙක්ම හොයාගෙන යන්න ඕනේ. ඒ ආර්ය ශ්‍රාවකයෙක්ම හොයන්න. අන්න ඒක දුරු කරන කෙනෙක් හොයා ගන්නවට වඩා ලේසි කියනවා උඩුගුවෙන් ගිහිලා ඉදිකට්ටක් බිමට දාපුවාම මහණෙනි ඕක හොයා ගන්න පුළුවන්. ඔබට මේ ආර්ය ශ්‍රාවකය කියන්නේ එහෙම නැත්නම් මේ දර්ශනවාදියා එහෙම නැත්නම් මෙන්න මේ අවිද්‍යාව පැහැදිලි කරන කෙනා හොයා ගන්න තමයි ඔබට අමාරු කියලා කියනවා. මම හිතන්නේ ඒ විදිහට ඔබ සාකච්ඡාව අවසන් කරන්නට ලෑස්ති වුණ එක ගැන හොඳයි. මොකද හේතුව මට කියන්න තියෙන්නේ ඔබ මේ යන ගවේෂණේ ඔබ දකින දේ මම මේ මුලදී පටන් ගත්තෙත් ඒකේ මම අවසන් කරන්නෙත් ඒකෙන්. එතකොට රත්මල්ගොඩ මහත්මයාට යමක් කියලා අවසන් කරන්න පුළුවන්. එක පැත්තකින් අපි ගවේෂණය කරන අපි යම් දෙයකට අපි ගවේෂණය කරනවා. විවිධ ගුරුවරුන් ගාවට යනවා, විවිධ කර්තව්‍ය දෙනවා, භාවනාවල යෙදෙනවා, ඔක්කොම කරලා ඔබ දකින දේ මේ පුද්ගල සංඥාවෙන් නෙමෙයි. නමුත් ඔබ දකින දේ බොහෝ විට ඔබ හාස්පතින්ම හිතපු නැති බලාපොරොත්තු නොවුන දෙයක් වන්නත් පුළුවන්. දැන් එහෙම දෙයක්වත් වෙන්න ඉඩ තියෙනවානේ. මම බලාපොරොත්තුනේ මේ වගේ දෙයක්. නමුත් මම දුටුවේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. ඒක එකක්. එය එසේ විය හැකිද කියන එක මම රත්මල්ගොඩ මහත්තයාගෙන් අහන දෙවෙනි ප්‍රශ්නේ තමයි. ඊළඟට ඒ ඔබ කවදාවත් බලාපොරොත්තු නොවුණු අපි ඕනනම් අත්දැකීමක් කියමුකෝ. ඒක ආශ්චර්යමත් නොවන අත්දැකීමක් වෙන්නත් පුළුවන් කියමුකෝ. එතකොට ඒකත් සමග බද්ධ වෙලා තියෙනවා නේද මේ ඉන්ධන වැටෙන එකත් ප්‍රහීන වෙලා ඒ පහන නිවෙන තැනට. මොකද ওই තුන සම්බන්ධ නොවුනොත් ගවේෂණය අත්දකින්නේ කුමක් විය හැකිද? ඊට පස්සේ ඒ අත්දැකීමෙන් මේ ඉන්ධන වැටෙන එක නවතිනක. ඔය තුනේ යම් සම්බන්ධයක් තියෙනවා නේද කියලා මම ප්‍රශ්නයක් අහුවොත් ඔබට මේක ඕන තරම් වෙලා අරගෙන කතා කරලා අවසන් කරන්න පුළුවන්. එතකොට මේ දැන් ඔබතුමා කතා කරන තැන හරි. ඒ කියන්නේ මෙන්න මේ දර්ශනයට එන්න නම් මේ දර්ශනයේ දෙක ගාව තියෙනා වූ මම ඔබතුමාගේ ඉන්ධන කියලා කිව්වා. ওই විදිහට තියෙන තැන්වලදී එතනදී මෙන්න මේ හේතු. එහෙනම් මේ දර්ශනයටපත් වෙන්න හේතු තියෙනවා. ඒ කියන්නේ රාගයයි ද්වේෂයයි නිසා තමයි මේ මෝහය දුරු කරගන්න බැරුව තියෙන්නේ. ඒ කියන්නේ මුලාව තියෙන්නේ. එතකොට මුලාව කියලා කියන එක මම අර උදාහරණ වලත් පැහැදිලි කළා. මුලාව තියෙන නිසා තමයි සිල් ආරක්ෂා කරන්නේ. සතුන් නරන්නේ නැහැ කියලා සිල් ආරක්ෂා කියන්නේ මුලාවට තියෙන නිසා. එහෙනම් සිල් ආරක්ෂා කරන්නේ නැති තාක්කල් නිවන් අවබෝධ කරන්න බෑ. සිල් ආරක්ෂා කරන තාක්කල් නිවන් අවබෝධ වෙන්නේ නැහැ. සිල් ආරක්ෂා කරන තාක්කල් නිවන් අවබෝධ කරන්න බෑ. සිල් ආරක්ෂා කරන්නේ නැති තාක්කල් නිවන් අවබෝධ කරන්න බෑ. සිල් ආරක්ෂා කරන තාක්කල් නිවන් අවබෝධ වෙන්නේ නැහැ. අන්න ඒ නිසා
අපි එතන තමයි දර්ශනයේ තියෙන දර්ශනය කියලා තියෙන්නේ. එහෙනම් අපි එහාට යන්න ඕනේ. තව සිල් ආරක්ෂා කරන්නේ නැති තැනත් මෝහය තියෙනවා. සිල් ආරක්ෂා කරන තැනත් මෝහය තියෙනවා. නමුත් මේ අපි සිල් ආරක්ෂා විය යුතුයි. මොකද මෝහයේ ඝනකම වැඩි. සිල් ආරක්ෂා කරන්නේ නැති තැන මෝහයේ ඝනකම වැඩි. සිල් ආරක්ෂා කරන තැන මෝහයේ ඝනකම අඩුයි. ඒ නිසා දැන් අපි මුලාව දුරු කරගන්න යන්න නම් වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල සාකච්ඡා කරන්න ඕනේ, ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ඕනතරම් ඒවට අදාළව ධර්ම ශ්‍රවණය තියෙනවා, සිල් ගැන තියෙනවා. ඒවා අදාළ වෙන්න ඕනේ. නැත්තම් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා මහාන කරන්නේ නැහැ. මහාන කරේ නිකන් නෙවෙයි මේ ගමන යන්න අමාරුයි, දර්ශනයටපත් වෙන්න අමාරුයි. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධහම ගන්න අමාරු හින්දා තමයි මොකද මේ බාහිර ලෝකේ යමක් තියෙනවා මම ඉන්නවා කියන ඝනත්වයේ වැඩි. ඒ හින්දා තමයි මේ සිල් කැඩෙන්නේ. ඒ හින්දා සිල් ආරක්ෂා කරන්න කිව්වා. ඒ තියෙන්නෙත් අර ඝනකමේ කොටසක් තමයි. එතකොට නමුත් මේ රාගයේ ද්වේෂය අඩු කරගෙන ඒකේ ඝනත්වය අඩු වුණාට පස්සේ අර මෝහය ගාවට කිට් වෙන්න පුළුවන්, මුලාව අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මුලාව කියලා කියන්නේ සෑම තැනකම මුලාවක් තියෙනවා. කවුරු හරි කෙනෙක් යනවා දැක්කනම්, කවුරු හරි කෙනෙක් ඉනවා දැක්කනම්, මම ඉන්නවා දැක්කනම්, මම ඉඳගෙන ඉන්නවා, මම නිදා ගන්නවා, මම කනවා බොනවා දැක්කනම්, එතන තියෙන්නේ මුලාවෙන් හින්දා තමයි ඒ දර්ශනේ තියෙන්නේ. ඒ දෘෂ්ටිය තියෙන්නේ. එහෙනම් මේ දෘෂ්ටි දුරු කරන්න මේ දෘෂ්ටි කියන තැන මම කියන්නේ දෘෂ්ටිය කියලා කියන්නේ ඔබ කාට හරි කෙනෙකුට යමක් දුන්නා නම් ඒ දෘෂ්ටියක් තියෙනවා. ඔබ කිව්වොත් මං ඊයේ අහවලට මේ දේ දුන්නා. මං ඊයේ අහවලට කෝල් එකක් දුන්නා. මං ඊයේ අහවලට කතා කරා. එහෙම නැත්නම් මං ඊයේ වෙලාවට ගරු කරා. ඒතන දෘෂ්ටිය තියෙන්නේ නම්. අන්නේ දෘෂ්ටිය දුරු කරගන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන ධහම එතන තමයි දෘෂ්ටිය තියෙන්නේ. ගැලවෙන්න තියෙන තැන එතන තමයි මායාව තියෙන්නේ. ඒ මායාවට කොටු වෙන හින්දා ගතිය නිසා තමයි දිගටම මායාවක් තුළ ඉන්න වෙන්නේ. ඒ නිසා අපි මේ දර්ශනයටපත් වෙන්න ඕනේ. හිතන්න පුරුදු වෙන්න ඕනේ. සිහිය පිහිටුවා ගන්න ඕනේ. නිතරම සිහිය පුරුදු කරගන්න. සිහිය නැත්තම් මේ සිත දිගටම ගමන් කරගෙන යන ওই වැරදි පැත්තේ. එහෙනම් එතෙන්ට සිහිය පුරුදු කරන්න අපි ඒකට තමයි භාවනාවල් දෙන්නේ. ඒකට තමයි විනය තියෙන්නේ. මේ රත්නල්ගුණ මහත්මයාගේ සිග්නල් අවසන් වුණ බවක් පේනවා. ඉතින් මම විශ්වාස කරනවා රත්නල්ගුණ මහත්මයා උත්සාහ කරා මම ප්‍රශ්න නගපු ආකාරයට සාධාරණ පිළිතුරක් යයි ඔහු හිතන ආකාරයට පිළිතුරු දෙන්න ඔහු උත්සාහ කළ බව මට පැහැදිලි. ඉතින් ඒක නිසා අපි බලමු තව විනාඩියක් එතුමාට සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා. එහෙම බැරි වුණොත් අපි මේ සාකච්ඡාව අවසන් කරන්න. ඒකට හේතු වෙන්නේ අර මම කලින් කිව්වා වගේ මෙවැනි ආකාරයේ ප්‍රශ්න කිරීම අපි මේ විවිධ දේශකයන්ට අපි ඉදිරි කාලයේදී ඒ ආකාරයට තමයි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක channel එකේ ජනප්‍රියතාවයට හෝ subscription වැඩි කරගන්න හෝ ඒවා ඒ කියන්නේ අපි කියනවා trade off කියලා. ඒ කියන්නේ සමහරට අපි යම් දෙයක් ඒ කියන්නේ සද්භාවයෙන් කරන්න උත්සාහ කරනකොට ඒක channel එකට සාහහෙන්න බලපානවා. ඉතින් ඒක නිසා පරිත්‍යාගය කරන්න අපි සූදානම්. ඊළඟට දෙවනි කාරණය තමයි අපි විවිධ දේශකයෝ ආරාධනා කරනකොට ඔබ කැමති නම් සම්බන්ධ වෙන්න මාත් සමග. ඒ දේශකයොත් එක්ක ඔබගේ ප්‍රශ්නයක් ඔබටත් යම් ගැටලු ඇති. ඒතර මම දේශකයෙක් ආරාධනා කරපුවාම ඔබ කැමතිද මාත් සමග මේ Zoom එකට සම්බන්ධ වෙලා ඔබේ ප්‍රශ්න ඒ දේශකයාට යොමු කරන්න. එතකොට ඒ ආකාරයෙන් අපි මේ සාකච්ඡා මාලාව අපේ මේ ධර්ම සාකච්ඡා මාලාව ඉදිරියට අපිට වෙනත් ආකාරයකින් ටිකක් නැවුම් බවකින් ඉදිරියට යන්න පුළුවන්. එතකොට මගේ ටෙලිෆෝන් නම්බර් එක සඳහන් වෙනවා ඩිස්ක්‍රිප්ෂන් වල. ඕනම වෙලාවක සමහරට මම ආන්සර් කරන්නේ නැති වෙයි. කෙසේ වෙතත් ඔබ මෙසේජ් එකක් එවන්න. එතකොට මම ටෙලිෆෝන් කරලා අපි ඔබගේ ඒ අවශ්‍යතාවය කුමක්ද කියලා අහලා අපි ඉදිරියට යමු. එහෙමනම් ඔබ හැමෝටම තෙරුවන් සරණයි. අපි රත්නල්ගොඩ මහත්මයාට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඔහු දේශකයෙක්. ඔහු ශ්‍රී ලංකාවේ හමුදාවේ සේවය කරපු කෙනෙක්. එතකොට ඔහු ඒ හමුදා යුද්ධයේදී ඔහුට ආබාධ සිද්ධ වුණා. අපි ඒව ගැන කතා කරේ නෑ. ඇත්තටම ඔහු පෞද්ගලිකව කියලා තියෙනවා. ඊට පස්සේ ඔහු ධර්මයට යොමු වෙලා දැන් මේ ෆුල් ටයිම් මෙන්න මේ වගේ වැඩසටහනක් කරගෙන යනවා. ඒ කියන්නේ ගවේෂකයන්ට යම් උදව්වක් වෙයි කියන අදහසින්. ඉතින් රත්නල්ගොඩ මහත්මියට කලින්වත් මාත් සමග සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින්
හිතනවා යම් දෙයක් මෙතනින් ඉස්මතු වෙන්න ඇති කියලා. එහෙනම් ඔබ හැමතෙම තෙරුවන් සරණයි.